අයිබෝන් පෝෂණය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය වශයෙන් අපි ඔබට දැනුම තිළින කරන්න සාකච්ඡා මාලාවක් සංවිධානය කරලා තියෙනවා. මේ තමයි එහි පළමුවෙන්න. මම වෛද්‍ය අනුෂ්කා වික්‍රමරත්න පෝෂණය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය. මම නලින්ද හේරත් පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය. ඉතින් අලුත් අවුරුද්ද එළඹෙන කාලය නිසා අපි හිතුවා මෙවර අලුත් අවුරුද්ද ගැන කතා කරන්න. අලුත් අවුරුද්ද කියන්නේ අපේ සංස්කෘතිය ඇතුලේ තියෙන ඊටම සුන්දර අංගයක්. අලුත් අවුරුද්දත් එක්ක බැඳිච්ච දෙයක් තමයි අවුරුදු කෑම. සංස්කෘතියක් කියන්නේ වෙනස් වෙමින් අකණ්ඩව ගලා යන දෙයක්. ඉතින් ඒ සංස්කෘතිය ඇතුළට හොඳ දේවල් එකතු කිරීම පෝෂණය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් වශයෙන් අපේ කාර්යයක් කියලා අපි හිතුවා. ඉතින් නලින්ද මොකද හිතන්නේ දැන් මේ පෝෂණය ගැන කතා කරද්දී අලුත් අවුරුදු සමයේ අපේ ජනතාවට පෝෂණය සම්බන්ධව අපි යම් පොදු උපදෙසක් දෙනවා නම් ඔබ මොකද්ද ඒ ගැන කියන්න හිතන්නේ? අනුෂ්කා ඔබ බොහොම නිවැරදිව කිව්වා මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියලා කියන්නේ අපේ සංස්කෘතිය හා බැඳුණු ඊටාම වැදගත් අංගයක් කියන එක. ඉතින් සංස්කෘතිය කිව්වහම දැන් ඒකත් එක්ක බැඳිලා තියෙනවා කෘෂි කර්මාන්තය, ඒ වගේම ජන ක්‍රීඩා, ආහාර මේ සියල්ල එකට බැඳිලා තියෙනවා. හැබැයි අපි එදා තිබුණ අපේ ජීවන රටාව විශාල වශයෙන් අද වෙනස් වෙලා තියෙනවා. අපි ශාරීරික ක්‍රියාකාරීත්වය අඩු වෙලා තියෙනවා. හැබැයි අපි එදා වගේම තාමත් කැවුම් මුට්ටියක් ගෙදර හදනවා, කොකිස් මුට්ටියක්, ඒ වගේ එදා කාපු කෑම ඒ ප්‍රමාණයෙන්ම කන්න උත්සාහ කරනවා. ඉතින් මේකේ යම්කිසි වෙනසක් සිදුවිය යුතුයි අදට ගැලපෙන විදිහට. ඒ ගැන තමයි මම හිතන්නේ අපි කතා කරොත් හොඳ අද. ඔව්. අපි දැන් අපේ සංස්කෘතිය ඇතුලේ ආහාර හා මේ පුරුදු රැකගෙන යනවා වගේම මේ නවීන ජීවන රටාවට ගැලපෙන පරිදි මේවා වෙනස් කරගන්න අපේ දැනුම අපි ඉගෙනගත්ත දේවල් අපේ ජනතාවට තිළින කරන්න ඕනේ. ඉතින් අපේ ජනතාවගේ ජීවන රටාවට ගැලපෙන විදියට කොහොමද දැන් අපේ දැනුමත් අපි උපයෝගී කරගෙන මේ ආහාර රටාව වෙනස් කරගන්න අපි උපදෙස් දෙන්නේ අලුත් අවුරුදු සමයේදී? අනුෂ්කා අපි ඉස්සෙල්ලම කතා කරමු කෑම මේසේ කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ කිරිබත් සහ කැවුම්. කිරිබත් අපි කන්න පුරුදු වෙලා තියෙන්නේ ලුණු මිරිස් එක කිරිබත් කෑලි 3-4ක් කනවා. හැබැයි ඒක අතීතයේ හරියන්න පුළුවන් මහන්සි වෙන නිසා අපි ඒ ටික වැය කරනවා. හැබැයි අද අපි එහෙම ගොඩක් මහන්සි වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ කිරිබත් එක කෑල්ලක් මාළු ඇඹුල් තියල් කෑලි 2-3ක් එක්ක ඒ වගේම හත් මාළුව එක්ක කන්න පුළුවන් නම් ඒක සමබර ආහාර වේලක් වෙනවා. එතකොට අධික පිෂ්ඨේ ප්‍රමාණයක් ඇඟට ඇතුල් වෙන්නෙත් නැහැ. හත් මාළුව කියන එක ගැන විශේෂයෙන් කියන්න ඕනේ. ඒ තුල එළවලු වර්ග, ධාන්‍ය වර්ග මේ සියල්ල එකතුව 7ක් විතර අඩංගු වෙනවා අවම වශයෙන්. ඉතින් සමහරක් වෙලාවට වට්ටක් අදලු, වට්ටක් කෑලි, ඒ වගේම මුං ඇට, සමහරක් වෙලාවට මෑකරල්, මේ වගේ කොළ එළවලු, ඒ වගේම රනිල කුලේ එළවලු පෝෂණ ගුණය හැම අතින්ම සමබර වෙලා හොඳ අංග සම්පූර්ණ ආහාර වේලක්. ඒ නිසා මේ අතීතයේ තිබ්බ දෙයක් කාලයක් යද්දි ටිකක් ඈත් වෙලා තියෙනවා. ආපහු ඒක අරගත්තොත් මේ කිරිබත් කෑම වඩා සෞඛ්‍ය සම්පන්න කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම කැවුම් කිව්වහම කැවුම් වර්ග ගොඩක් තියෙනවා. මුං කැවුම්, කොණ්ඩ කැවුම්, අතිරස. ඉතින් මේ මුං කැවුම් කියන එක ගැන විශේෂයෙන් කියන්න ඕන මේකේ අනිත් කැවිලි වලට වඩා ප්‍රෝටීන ප්‍රමාණය වැඩි. ඉතින් ඒ නිසා අපේ හැකිතාක් මුං ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් මේ කැවිලි වර්ග වලට ඉතාම හොඳයි. ඒ වගේම කැවිලි වලට තල එකතු කර ගැනීම හොඳ පුරුද්දක්. මොකද අපි ගොඩක් වෙලාවට පොල් තෙල් භාවිතා කරන්නේ මේ කැවිලි වර්ග හදන්න. ඉතින් මේ පොල් තෙල් වල තියෙන සම්තෘප්ත මේදය, තලවල වැඩි වශයෙන් තියෙන අසන්තෘප්ත මේදය, මේ දෙක එකතු වෙලා සමබරතාවයක් සකස් වෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන කජු එකතු කරගන්න එක විශේෂයෙන් අලුවා වගේ කෑම වර්ග වලට. ඉතින් ඒ හරහා ප්‍රෝටීන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ආපහු අර අසන්තෘප්ත මේදේ වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි අපේ කැවිලි වර්ග වෙනස් කරගන්න ඕනේ. වැදගත්ම දේ මේ වෙනස් කරයි කියලා අපිට ඕනතරම් මේ කැවිලි වර්ග කන්න බෑ. අපි නිර්දේශ කරන්නේ දවසටම මේ කැවිලි වර්ග දෙකක්. උදේ කැවුමක් කෑවොත් හවස තවත් රස කැවිල්ලක් කන්න පුළුවන්. ඉතින් මේකත් අවුරුද්ද පුරාම මේ අප්‍රේල් මාසෙම කරලිය යුතු නැහැ. මේක උපරිම සතියකට මේ සීමා කරගන්න පුළුවන් නම් ඊටාම සුදුසුයි.